මේ වාගේ අදහසක් හිතටගෙන එය සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නට උදේ හවා පුරුදු වෙන්න පුළුවන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලොවට තිලක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවිවරණීය වූ රමණීයත්වයයි ප්‍රභාත සමයේ පුෂ්පෝද්‍යානයයි සදහම් වඩදියට නභෝ ගැබ නැගි ශ්‍රීකාර කෞමාර චන්ද්‍රෝදානයයි සමන්ත සත්ව ප්‍රියංකර සමුද්භූත ප්‍රභූත ජගදානන්දයයි අනන්තයි අපමණයි නිසල ගුණ සාගරය දෙව්ලොවින් සමු අරන් මිනිස් ලොව පහළ විය නෙත් නිවා සිත් නිවා අපට සෙත සලසන්න කරුණා අනුහසින් මා දුකින් මුදවන්න. මේ මුළු තුන් ලෝකයේම ඒ බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ මහා මේරු පර්වතයසේ නිශ්චල වූ ගුණ ඇතිසේක. මහා මුහුදසේ ගැඹුරු වූ ගුණ ඇතිසේක. ආකාශයේසේ අනන්ත වූ ගුණ ඇතිසේක. මහා පොළොවසේ පැතිර පවත්නා ගුණ ඇතිසේක. නක්ෂත්‍ර තාරකාවන් විසින් පිරිවරණ ලදුව මුළු මහත් චක්‍රවාලාන්තරයෙහි අමාරැස් විහිදුවා ආකාශ මණ්ඩලයෙහි සෝභමාන වන චන්ද්‍ර බිම්බයසේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ දරන්නා වූ ශ්‍රී ශරීරයක් ඇතිසේක. මුල පටන් අග දක්වා එක පැහැර පිපී වැනී ගිය සල් ගසක්සේ 80ක් පමණ අනුව්‍යංජන ලක්ෂණයෙන් විරාජමාන වනසේක. යුගන්ධරාදී වූ සප්තකූට පර්වතයන් පිරිවරා ඝන රන් රශ්මීන්ගෙන් දිලිසෙන්නා වූ ස්වර්ණ මේරු පර්වතයමෙන් සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් දිලිහි දිලිහි බබලනසේක. දහස් ගණන් රශ්මීන්ගෙන් පිරිවරන ලද ලා හිරු මඩලක්සේ ව්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් බබලනසේක. රන්ටැස් විහිදුවන ස්වර්ණ පර්වතයක්සේ රන්ටැස් විහිදුවන්නා වූ ශ්‍රීමත් මුව මණ්ඩලයක් ඇතිසේක. සතර දිසාවෙන් සතර අනුදිසාවෙන් හාත්පසින් ඉතිරි පිහිටන්නා වූ විවට්ට සාගරයක්සේ කරුණාවෙන් පිරුණා වූ හද මඩලක් ඇතිසේක. මහා මේරු පර්වත රාජයාසේ උස්ව ලෝකේ පතල කීර්ති ഘോഷාවක් ඇතිසේක. ආකාශයේසේ දස දිශාවේ පැතිරිලා ගියපු යශෝ රාශියක් ඒ තථාගතයන් වහන්සේට පහළ වූසේක. දස දිශාවෙන් හමා බස්නා සුවඳ මද පවනක්සේ කිසිඳු තැනක නොලැගුණා වූ විරාගී හදවතක් ඇතිසේක. මහා පොළොවසේ සියලු සත්වයන්ට ආධාර වූසේක. දිහෙයි ඉපිද දිහෙයි වැඩි එහිම කිසිඳු läගීමක් නැත්තා වූ පද්මයක්සේ ලෝකය කෙරෙහි අලග්න වූ හදසන්තාන ඇතිසේක. මිත්‍යා මතවාද නැමැති මහා වනය දවන ගිනිකඳක්සේ ප්‍රඥා ආලෝකයෙන් යුක්ත වූසේක. කෙලෙස් නැමැති විෂ විනාශ කරන දිව්‍ය ඖෂධයක් වන් අමාදම් දෙසූසේක. මල් සුවඳ ආදී වූ දසවිධ සුගන්ධයෙන් සෝභමාන ගන්ධමාදන පර්වතයක්සේ අනන්ත ගුණ සුවඳින් සෝභමාන වනසේක. දස වැදෑරුම් රතනයන්ට උත්පත්ති ස්ථානයක් වූ මහා මුහුදසේ සීල සමාධි ආදී වූ ගුණ ධර්මයන්ට උත්පත්ති ස්ථානයක් වනසේක. සතුරු සටන් ජය ගැනීමට සමර්ථ වූ මහා යෝධයෙකු මෙන්
පංචමාර සේනාව මර්ධනය කළසේක. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති රතනයන්ට ඊශ්වර වෙමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති රතනයන්ට ඊශ්වර වන නිසා සක්විති රජකුසේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිසේක. විරාගී හදවත ධරමින් අරහං ගුණයෙන් යුතු වෙමින් සියල්ල අවබෝධ කරගෙන සම්මා සම්බුදු බලය ධරමින් විද්‍යාචරණ ධර්මයන්හි පිහිටා මුළු ලෝකයම ප්‍රබෝධමත් කරමින් මධ්‍යම ප්‍රතිපදා ගමනින් සාන්ත සුන්දර නිවනට වැඩම කරමින් සත්ව සංඛාර අවකාශ ලෝකයේ කරතලා මලක්සේ අවබෝධ කරමින් දෙවියන් සහිත ලෝකය අනන්ත 이르දියෙන් අනන්ත ඥානයෙන් දමනය කරමින් දෙවි මිනිසුන් සහිත ලෝකයට එකම අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වෙමින් දෙවියන් සහිත ලෝකයට අමා දහම් සිසිල්දිය ඉසිමින් අනන්ත භාග්‍යයේ අනන්ත වාසනාවේ ඉහළම තැනට වැඩම කරමින් මෙසේ අනන්ත ගුණධරෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. එය සත්‍යක්මයි. ඒ අනන්ත බුදුගුණ සත්‍යක්මයි. ඒ ආශ්චර්යමත් වූ සමත්‍රින්සත් පාරමි ධර්ම පිරූපාරමි පුරාණය සත්‍යක්මයි. ඒ බෝධිසත්ව මහා ගුණය සත්‍යක්මයි. ඒ තුන් ලෝකාග්‍ර මහා මුනි රජුන් මේ මිහි මත පහළ වෙමින් අනන්ත බුදුගුණ හදවතේ දරාගෙන දෙවියන් සහිත ලෝකය අමා දහමින් සුවපත් කළ බව සත්‍යක්මයි. ඒ අමා දහම් අසා මා තිසරණේ පිහිටමින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත සරණ ලබන බව සත්‍යක්මයි. ඒ අමා බුදු සරණින් දම් සරණින් සංඝ සරණින් මතු යම් මොහොතක මේ සංසාර දුක දුරු කරන බව සත්‍යක්මයි. මට නොවරදින අමා මාවත මුණ ගැසුන බව සත්‍යක්මයි. බුදු සිරිපා සරණ ගිය සියල්ලෝ සදා කාලයට දුකින් අත මිදුන බව බුදු සිරිපා සරණ ගිය සියල්ලන් සසර දුකින් අත මිදුන බව සත්‍යක්මයි. මටද ඒ බුදුරජාණන් වහන්සේගේ සරණින් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සංසාර දුක් ජයගෙන අමා නිවනින් සැනසෙන්නට මේ උතුම් බුදුගුණ මනසිකාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. අනන්ත බුදුගුණ අනුහසින් මටත් මාගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් දුවාදරුවන්ටත් ඥාති හිතවතුන්ටත් දෙවියන් සහිත ලෝකයටම සෙතක් වේවා, ශාන්තියක් වේවා, රැකවරණයක් වේවා කියලා බුදුගුණ මෙනෙහි කරලා මෛත්‍රී වඩමින් දෙවියන් සහිත ලෝකයට ආශිර්වාද කරනකොට ඒක බලවත් සත්‍යක්‍රියාවක් වෙනවා. මේ වචන ටික හොඳට හදවතේ දරාගෙන විසිතුරු ආකාරයෙන් ඔබ බුදුගුණ සිහි කරලා ඒ බුදුගුණ සත්‍යක්‍රියා කරලා පිහිටක් ලබාගෙන සැනසෙන්න කියා මම මේ මොහොතේ බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා.